හායාලුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා ටිප්ස් බයි තරිදුමගේ YouTube channel එකට. ඉතින් ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් කරන Upwork video tutorial series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද අපිට order එකක් ආපුවාම ඒ order එක continue කරගෙන complete කරන්න කියලා. ඒ කියන්නේ අපිට job offer එකක් ආපුවාම ඒ job offer එක accept කරලා කොහොමද ඉස්සරහා වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයාලටගේ Upwork register වෙච්ච email එකට මෙන්න මේ වගේ email එකක් ඇවිල්ලා ඇති congrats you received an offer for කියලා job title එක සහ client ගේ name එක තියෙනවා. ඊට පස්සේ මෙතන email එකෙන් ඔක්කොම විස්තර ටික සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා review and respond by 2026 ජනවාරි 23 වෙනිදාට කලින් ඔයා මේක බලලා රිවිව් කරලා රෙස්පොන්ඩ් එකක් යවන්න කියලා. ඉතින් offer details ටික මෙතන තියෙනවා. client name එක, freelancer අපේ profile එකේ නම, contract title එක, payment option එක fixed price කියලා තියෙනවා. ඒ කියන්නේ මේක fixed price contract එකක්. මේක hourly contract එකක් නෙවෙයි. මේ fixed price contract and hourly contract කියන්නේ මොනවද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ. මෙතන උඩ කාඩ් එකේ මම දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් hourly contract කියන එක ගැන අවබෝධයක් නැත්නම්. ඊට පස්සේ මේ contract එකේ budget එක විදියට $100ක බජට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක milestone wise තමයි යන්නේ. කියන්නේ milestone කියන්නේ මොනවද කියලා මම ඔයාලට ඉස්සරහ වීඩියෝස් වලදී කියලා දෙනවා. ඉතින් මේකේ පළවෙනි milestone එක විදියට $24ක order එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මම හදන වීඩියෝ එකට $24ක්. එතකොට මේ 100න් 24ක් අඩු වෙනවා. එහෙම තමයි මේ contract එක එන්නේ. ඉතින් අපි අපේ Upwork profile එකට ගියාට පස්සේ ඔයාලට මෙතන notification panel එකෙත් බලා ගන්න පුළුවන්. notification එකක් ඇවිල්ලා තියෙනවා, offer එකක් ඇවිල්ලා තියෙනවා. ජනවාරි 23 වෙනිදාට කලින් respond කරන්න කියලා. ඊට පස්සේ වෙනම chat එකක් open වෙලා client ගේ නමින් මෙතන offer එක තියෙන විදිය අපට පෙන්නනවා. මේ තියෙන්නේ estimate budget එක තියෙන $100යි. milestone 1 එකේ title එක තියෙනවා. ඊට පස්සේ ජනවාරි 17 වෙනිදාට කලින් මම මේක deliver කරන්න ඕනේ. ඊට පස්සේ මේ client $100 මේ contract එකේ $24ක් ෆන්ඩ් කරලා තියෙන එක $24ක් එයා පේ කරලා තියෙන්නේ දැනටමත්. ඉතින් අපි බලමු view offer දීලා offer details ටික. හරි. ඉතින් 2026ට interface එකත් අලුත් වෙලා තියෙනවා. ඉතින් කලින් මෙහෙම නෙවෙයි job එකක් accept කරනවට පස්සේ offer එකක් accept කරනවට පස්සේ interface එකක් තිබ්බේ. ඉතින් මෙතන අපි විස්තර ටික පොඩ්ඩක් වෙලාව අරගෙන බලමු. fixed price contract එකක් $100ක. ඊට පස්සේ ඒකෙන් Upwork සර්විස් ෆී එක $10ක් කැපෙනවා. 110ක සර්විස් ෆී එකක්. ඊට පස්සේ $10 අයින් වුණාට පස්සේ $90ක් මට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ milestone ටිකේ විස්තර තියෙන පළවෙනි milestone එකක් විතරයි මේ ඇක්ටිව් කරලා තියෙන්නේ. මෙයාට මේ වගේ milestone ගොඩාක් ඇක්ටිව් කරගෙන project එකට මේ contract එකට funds මේ project එකට funds reload කර එයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපේ පළවෙනි milestone එක තමයි මේ තියෙන්නේ. මේකේ title එක විදිහට YT video in French කියලා තියෙනවා. ජනවාරි 17 වෙනිදාට කලින් මම මේක deliver කරන්න ඕනේ. ඒ කියන්නේ ජනවාරි 17 කියන්නේ අද 18ට කලින් මම මේක deliver කරන්න ඕනේ. හරි. ඊට පස්සේ $24 amount එක අපි ඉස්සලා email එකේ තිබ්බ විස්තර කතා කරපු විදිහටම මේ ටිකත් මෙතනක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා additional details කියලා offer එක ජනවාරි 23 වෙනිදා expire වෙනවා. offer date එක තමයි ජනවාරි 16 තමයි offer එක ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මෙතන agree දීලා මෙතන order එක accept කරන්න. එහෙම නැත්නම් request change දෙන්නත් පුළුවන්. request change කියන්නේ මේක දැන් හිතන්නකෝ ඔයාලට මෙන්න මේ වීඩියෝ එකට $24ක් මදි එක දවසින් ඕනේ වගේ නම් request change දීලා ඔයාගේ request එක යවන්න පොඩ්ඩක් client එකට කැමති වුණොත් එයා ඒ පැත්තෙන් accept කරනවා. එහෙම නැත්නම් decline offer දීලා අපිට මේ offer එක cancel කරන්න පුළුවන්. මෙතන තියෙනවා අපි යන process එක step by step. හරි. ඊට පස්සේ මම මෙතන accept offer එක දෙනවා. හරි. offer accepted කියලා වැටෙනවා. ඊට පස්සේ දැන් අපේ contract එක start වෙනවා මෙතනින්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන වැටලා තියෙනවා. contract එක start කරලා තියෙන්නේ. ඔයාලට මෙතනින් තව notification එකක් බලා ගන්න පුළුවන් වෙයි. your contract YouTube editing videos start කියලා. ඉතින් ඒකම අපිට email එකකුත් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. congrats you have contract for start කියලා තියෙනවා. තව email එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ client විසින් අපිව මෙන්න මේ position එකට hire කරලා තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා starting immediately ඉක්මනට වැඩේ පටන් ගන්න කියලා. ඔයාලා මේ contract එක start කරපු ගමන්ම ඒ contract එකට අදාළ වැඩේ ඔයා කරන්න පටන් ගන්න ඕනේ. ඔයා contract එක කරන්න පටන් ගන්න ඕනේ. මේ offer එක දැන් accept කරලා හෙට වගේ වීඩියෝ එක හෝ ඔයාගේ project එක පටන් ගන්න ඉන්න ඕන. එහෙම කරන්න එපා. ඔයා මේතනදී ඉක්මනටම deliver කරන තරමට client ගේ satisfaction එක වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාලා tip එකක් හරි bonus එකක් හරි ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ contract page එක. මේ contract page එකේ overview තියෙනවා, messages තියෙනවා, contact details තියෙනවා. අපි ඉස්සෙල්ලා පොඩක් overview එක ගැන බලලා ඉමු. project price එක තියෙනවා $100යි.
ප්‍රොජෙක්ට් ෆන්ඩ් කරලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ පළවෙනි මයිල්ස්ටෝන් එක $24ක් යා ෆන්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ටෝටල් earnings තාම අපි මේ ප්‍රොජෙක්ට් එකෙන් කීයක්වත් earn කරලා නැහැ. මොකද අපි තාම මේ ප්‍රොජෙක්ට් එක finish කරලා deliver කරලා client ඒක accept කරලා නැති නිසා අපි මේ වීඩියෝ එක හදලා මෙතනින් submit work වලින් submit work දීලා ඒක deliver කරාට පස්සේ අපට එයා client එකට ඕකේ නම් එයා ඒ පැත්තෙන් accept කරාම අපිට මෙතන total earnings එක විදියට මේ අදාළ $24 බලා ගන්න පුළුවන්. මේ work එක submit කරන විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. submit කරන විදියත් ඉගෙන ගන්න ඔයාලට දේවල් ටිකක් තියෙනවා. ඒ ටික වෙනම වීඩියෝ එකකින් මම කතා කරනවා. ඊට පස්සේ message වලට ගියාට පස්සේ contract එකට අදාළ message box එක මෙතන බලා ගන්න පුළුවන්. contract details වලට ගියාට පස්සේ මේ contract එකේ සිදුවන හැම වෙනස්කමක්ම වගේම මෙතන තියෙනවා activity හැම එකම මෙතන list down වෙනවා. ඒ වගේම company information ඒ අදාළ ඔක්කොම විස්තර ටික මෙතන අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ අපිට ඕන නම් client අලුත් contract එකක් propose කරනවා නම් මෙතනින් propose new contract කියන එක යටතේ අලුත් contract කරන්න පුළුවන්. නැත්නම් give a refund කියන්නේ මෙයා මේ fund කරපු 24 ආපහු යාට refund කරන්න පුළුවන්. එහෙම නැත්නම් contract එක end කරන්න පුළුවන්. ඉතින් මේ option දැම්ම පාවිච්චි කරන්න යනකොට කොහොම හරි මේ project එක ඉක්මනට complete කරලා යවන්න. ඉතින් මේ ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන උනේ. කොහොමද අපිට job offer එකක් ආපුවාම ඒක accept කරලා අපේ වැඩේ ආපු පළවෙනි order එක හෝ ඒ වැඩේ පටන් ගන්න කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද ඒ complete කරපු වීඩියෝ එක හෝ complete කරපු project එක deliver කරන්න කියලා හරි විදියට. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එකත් බලන්න ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා notification all දීලා තියාගන්න. මම upload එක ගැන තව videos ගොඩාක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.